සම්බුදු සමවත් පූජා සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර හඳුන් කූර ඇද නැත්තේ අපි මොනවද ඇද ඇත්තේ දස අකුසල් ඇද පැත්තේ දස අකුසලින් මිදුණු දස කුසල් වැඩෙන අප ළඟ ඇද නැත්තේ උතුම් සම්බුද්ධ ශාසනයට උතුම් මහා පූජා පෙළහරක් සතිපට්ඨානගාර පූජා භූමිය මුල් කරලා හැමදිනමත් ඒක රාශීලා ඒ මේ කාලයේ තිබෙනා වූ විශේෂ අඩුවක් සම්පූර්ණ වෙන අදහසින් ඒ සමාධි ගුණය වැඩෙන්න හැමදිනම කැප වෙලා මේ මහා සත් කටයුත්තට සහ සම්බන්ධ වෙන ඒ වගේම මේ උතුම් අදහසෙන් තවත් මහා පූජා රාශියක් සංවිධානය වෙලා ඒ ලෝකයට සියලු ලෝක සත්‍යයන්ට අත දීගෙන සතුටු වෙන්නයි මේ උතුම් සත් කටයුත්ත සිද්ධ කරන්නේ කියා හැම දිනාටම සම්බන්ධ වෙන්න මහා අවස්ථාවක් සලසලයි මේ මහා පූජාවන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ අදහසින් මේ හඳුන් කූරු පූජාවන්ගෙන අර්ථයන් විග්‍රහ කරගන්න හැම දිනාගේම අදහස් විමසලා මේ සත් කටයුත්තට සැදී පැහැදී කටයුතු වෙන බුදුනුව වශයෙන් ඒ නුවණින් යුක්තව කටයුතු කරගෙන මේ පූජාවන්ට සහ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් හඳුන් පෙත ඉස්සර මිනිස්සුන්ගේ ගොඩක් සුද්ධයි අදට වඩා. ඒ හදවත් සුද්ධභාවය තමයි සංකේතවත් කරන්නේ මේ ඍජු අවංක ගුණේ. ඒ කියලා කිව්වේ දස කුසල් වලට හිත නැමුණොත් සිතීලි ක්‍රියාවදන් ක්‍රියාත්මක වුණොත් වංක භාවයටපත් වෙනවා. ඒකින් මිදෙන පැත්තක් නම් අවංකයි. එතකොට අවංක භාවය අතරම පෙර බුදුනුවන්ගේ තිබුණා. ඉතින් ඒ උපමා කරලා තමයි සංසන්දනය කරලා තමයි හඳුන් කූරු පූජාවක් අර්ථවත් දැනගෙන බුදුනුව පූජා කරගන්නේ. ඉතින් හඳුන් කූරෙන් කොහොමද කියවෙන්නේ අග බැබලෙනවා, වට සුවඳක් හමනවා, කෙමෙන් බව ගමන කෙටි වෙනවා, අවසානයේ දැල්ලිලා මේ කෙලවර වෙනවා. ඒ වගේ තමයි මේ මොහොතකත් ඒ දස කුසලෙන් වෙන් වුණොත් එතකොට අපේ වට සුවඳක් හමනවා. ඒ කියන්නේ සීල සුගන්ධේ වට හමනවා. ඒ වගේම අග දැල්ලෙනවා. ඒ වගේම ඒ සුවඳ ලෝකෙට දැනිලා ඒ සුවඳට සීල් සුවඳට ලෝක සත්‍යය ආකර්ෂණයක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ උපමාවක් සංසන්දනය කරලා පෙර බුදුනුවෝ හඳුන් කූරකින් නිවන් දැක්ක ආකාරය සඳහන් වෙනවා. මේ ආකාරයෙන් ඒ සමාධි ගුණය කියලා කියන්නේ විසම නොවන්නේ සමයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ විසමාදි කියලා කියන්නේ ඉතින් ලෝකේ විසක් තමයි ලෝකෙට පැතිරෙන්නේ. ඉතින් සමාධියෙන් සිදුවන්නා වූ යහපත තේරුම් අරගෙන මේ මොකද යම් කිසි කෙනෙකුට පූජාවක් කරන්න අදහසක් වෙනවා කියලා කියන්නේ පූජාවක් කියලා කියන්නේ ආහාරයක් ජනිත වීමක්. නිවන සඳහා ආහාරයක් ජනිත වෙන්නේ. එහෙනම් එක්කෙනෙකුට එන අදහසක් නෙමෙයි මේ සමස්ත බුදුනුවන්ගේ එක්තරා ඌනතාවයක් තමයි මේ කාලේ ඔය සමාධි ගුණය. එතකොට සමභාවය තිබ්බනම් මේ කාම ලෝකයෙන් නිදහස් වෙන මානසිකත්වයෙන් ඇවිල්ලා මේ හැමෝටම ඒ ශක්තියෙන් ඒ ආර්ය මාර්ග නැඹුරු වෙන්න පසුතලයක් හැදෙනවා. එතකොට අන්න ඒ වගේ හඳුන් කූරු පූජාව කාගේවත් එක්කෙනෙක්ගේ නෙමෙයි මේ කාලයට ගැලපෙන මේ ඌනතාවයක් සකස් වීමක්. ඉතින් අන්න ඒ වගේ තේරුම් ගත්තොත් මේ හඳුන් කූරු පූජාවට සම්බන්ධයක් හරි කෙනෙක්ගේ තියෙනවා නම් එතකොට ඒක සමග ලින්ක් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හඳුන් කූරු පූජාවට මේ එතකොට සුදු හඳුනන ගුණේ මේක මේ සකස් කරනවා කියන්නේ. එතකොට සුදු හඳුනන ගුණය කියලා කියන්නේත් මේ ලෝකේ අති දුර්ලභ ගුණයක්. මොකද හොඳ නරක කෙනෙක් දන්නවා කියලා කියන්නේ ඒකත් විශේෂ ගුණයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි රත් හඳුනන ගුණය. කෙනෙක්ගේ හදවත දැවෙනවා කියන එක අඳුර ගන්න පුළුවන් නම් මොකද රත් බව කියලා කියන්නේ ලෝකේ විනාශයට හේතුවක් නිසා ඒ රත් හඳුනා ගැනීම ඊටාම පහසුයි නිවන් මාර්ගට. ඉතින් මේ සුදු හඳුනන ගුණයෙන් යුක්තව ඒ ගුණ සුවඳ විහිදෙන විදිහටයි ඒ පිරිසුදු හදවත් ලෝකෙට තව නැගේවා මේ ආර්ය මාර්ගයට නැඹුරු වේවා කියන උතුම් අදහසින් තමයි මේ හඳුන් කූරු පූජාව මේ ආකාරයෙන් අර්ථවත්ව පූජා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් මේ මහා පූජාවට සීල දිනාම සදහැතින් අතහිත දී ගණිත්වා කියන උතුම් අදිෂ්ඨානයන් තබනවා. ඒ වගේම ඒ ගාථාර්ථයෙන් කියවෙන ඒ සුගන්ධි කාය වදනං
අනන්ත ගුණ ගන්දිනා ඒ සුගන්ධවත් වූ කාය වදන් ඇති වුණොත් ඒ මනස සුද්ධ වෙනවා. ඒ සමාධි ගුණය තමයි සුගන්ධි කාය වදනින් නැගෙන්නේ. ඒ අනන්ත ගුණ ගන්ධය මේ මොහොතක පූජා පවත්වන මොහොතක හෝ ඒ සුගන්ධි කාය වදන නැගුණොත් ඒ හදවත් හඳුන් පෙත පිරිසිදු වෙලා ඒ සුදු හඳින ගුණයෙන් යුක්තව මේ පූජාවට නැඹුරු වෙන්න හැමෝටම පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් සුගන්ධි කාය වදනං අනන්ත ගුණ ගන්දිනා සුගන්ධිනා හංගන්දේන පූජාමි තථාගත කිනුතුම් අදහසින් යුක්තව මේ හඳුන් කූරු පූජාවට හැමදෙනාම සම්බන්ධ වෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා.